ගොවියන්ට ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? තෙල් මිල වැඩි වුණා. මැදපෙරදිග කලාපයේ ඇති වෙච්ච යුද්ධය නිසා ඒ වැඩි වෙච්ච තෙල් මිලත් එක්ක ප්‍රවාහන ගාස්තු වැඩි වුණා, නැව් ගාස්තු වැඩි වුණා, රක්ෂණ වැඩි වුණා, පොහොර මිල වැඩි වුණා. හැබැයි පොහොර මිල වැඩි වුණේ රුපියල් 15000 සානාධාරය දීලා තමයි අපි තියෙන්නේ දැන්. මේ වෙනකොට ගොවි ජන සේවා කාර්යාලවල අපි රුපියල් 10200ට පොහොර මිටිය දෙනවා. 10200ට පොහොර මිටිය දෙනකොට ආණ්ඩුව කොම්පැනිටත් තව රුපියල් 5000ක් දෙනවා. මොකද නැත්තම් කොම්පැනියෙන් ගන්න රුපියල් 15000ක්. ආණ්ඩුවත් පොහොර ගෙනවා, කොම්පැනිවලුත් ගෙනවා. අවසානට ගත්ත පොහොර මෙට්‍රික් ටන් 15000 දුන්නේ. එහෙනම් අපිට පොහොර මෙට්‍රික් ටන් 85000ක් වගේ කුඹුරු වලට. ගොඩ ගොවි දන්නේ මේ අනිත් පළතුරු වල වලට නෙමෙයි කුඹුරු මේ කන්න. පොහොර මිටි දෙකයි අක්කරේට යන්නේ. ඒකද පොහොර මිටි දෙක ගන්න යන්නේ රුපියල් 22000යි. 150ටවත් වී ගන්න ඕනේ කිව්වට එක මොලක්වත් ගන්න 120ට. එහෙනම් ගන්න බෑ 150 නෙමෙයි 120ට වී ගන්න බෑ. 120ට ගත්තාම ඇති ගොවියට. මොකද ආණ්ඩුව පොහොර සානාධාර දෙනවා මේ පහසුකම් ටික දෙනවා 120ට ගන්න. වේලිච්ච වේ 114ක් අඩුවෙන් ජල තෙතමනේ. කාල් ටික පාරිභෝගිකයට 210ට 220ට 230ට දෙන්න පුළුවන්. හැබැයි දැන් වෙලා තියෙන්නේ මාකට් එකේ වී නිෂ්පාදනය වැඩි වෙච්ච නිසා අපේ රටේ දැන් කීයද කැකුළුවා කටේ තමයි. හාල් දෙන්න නැත්තම් කියන්නේ අපි මේ පැත්තට හාල් දෙන්නම් සමුපකාරයට හරි දැන් අපේ සමුපකාර තියෙනවා නැත්තම් සතසක් තියෙනවා හාල් ලෙවන්න. මොකද අපි ළඟ තියෙනවා මෙට්‍රික් ටන් 1,200,000. කොටලා හාල් කරගන්න බැරුව ඉන්නේ. ඕගොල්ලෝ 150ට ගන්න එපා 120ට ගන්න පටන් ගමු. ආණ්ඩුවත් මහ ගන්න යල් ගන්න පටන් ගන්න 120 ගන්න. ගවඩා හිස් කරමින් තියෙන අපි තියෙන වී ටික අදිනවා අනිත් තැන් වල. ඒ නිසා වී මිලට සාධාරණ මැදිහත් වීමක් කරන්න ආණ්ඩුව මැදිහත් වෙනවා. ඒ නිසා අපි වී මිල දී ගැනීම ආරම්භ කරනවා. ඒ වගේම රාජ්‍ය සේවකයන්ට හාල් කිලෝ 20ක් දෙන්න හදනවා. යෝජනාත්මක කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් රාජ්‍ය සේවකයන්ට ටිකක් සහන මිලට හාල් කිලෝ 20ක් දෙනවා. 10 පැකට් එකක් කැකුළු සහ නාඩු ගෙවන්න. ගෙවීමේ ක්‍රමය. වවුචර් එකක් දෙනවා සතසෙන් ගිහින් සමුදායකට ගන්න ඕනේ. දැන් මේකට දායක වෙන්න බෑ හැමෝම ගොවියාගේ වත් ටික කන්න බෑ හැමෝම නේද? ඒ නිසා ආණ්ඩුව ගන්න වී ටික කොටලා දාන සාස්මක් මේ හදමින්